ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව මතුව ඇති බරපතල සැකයක් පිළිබඳව අන්දුපක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළා. අමාත්‍යවරයා මේ අනාවරණය කළේ ඊට අදාළ ලිපි කිහිපයක්ද සභාගත කරමින්. අද උදෑසන සිට අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ භාවය පිළිබඳව ඔහු නීති උපාධිය එංගලන්තයෙන් ලබාගත් ආකාරය, ඒ නීති උපාධි සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුළත් වීම පිළිබඳව වෙබ්සයිට් ගණනාවක ලිපි පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ගවේෂණශීලී මාධ්‍යවේදිනියක් වන නිර්මලා කන්නංගර මහත්මිය ඒ තොරතුරු එළිදරව් කරලා තිබෙනවා. එකක් තමයි ඔහු සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනයෙන් ලබාගත් උපාධි සහතිකය ඔහුම ඉදිරිපත් කර තිනවා ශ්‍රී ජාතික විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රඥ උපාධියට ලියාපදිංචි කිරීම සඳහා. ඒ උපාධිය නිකුත් කරලා තිබෙන උපාධි සහතිකය නිකුත් කරලා තිබෙන්නේ 2009 සැප්තැම්බර් 15. නමුත් ඒ සහතිකයට අත්සන් කරපු වයිස් චාන්සලර් උපකුලපතිවරයා ජූලි 23 වෙනිදා ඉල්ලාස් වෙලා තියෙනවා. එතකොට ඒ උපකුලපතිවරයා ඉල්ලාස් වෙලා දින 54කට පස්සේ තමයි උපාධි සහතිකයේ උපකුලපති ලෙස ඒ පුද්ගලයා අත්සන් කරන්නේ. නිසා මේ උපාධි සහතිකය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් ඒ මාධ්‍ය වලින් මතු කරලා තිබෙනවා. දෙවෙනි කාරණය තමයි සාමාන්‍යයෙන් අපේ වෙත ඉන්න නීතිඥ ගොඩක් ඉන්නවා. එතුමාලා දන්නවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් නැතුව ලෝකේ පිළිගත් නීති උපාධි ලබා දෙන ආයතන වලින් තමයි ඒ අයට අවස්ථාව තිබෙන්නේ. නමුත් මේ සිටි යුනිවර්සිටි ලන්ඩන්, මේක යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් නෙමෙයි, සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ඒ ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාල ලියාපදිංචි වෙලා තියෙන 2009 ඔක්තෝබර් 15. නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත් අයයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට ඉල්ලා තින්නේ 2009 සැප්තැම්බර් 25. ඇප්ලිකේෂන් එක දාපු දවසේම නීති විද්‍යාලය ඒක බාර අරගෙන තිබෙනවා. සැප්තැම්බර් 25 2009 ඒ ඇප්ලිකේෂන් එක බාර ගන්නකොට හෝ නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා මේ කියන සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළි අරගෙන නැහැ. ඒක පිළි අරගෙන තියෙන්නේ ඔක්තෝබර් 15. ඉතින් මේ ගැනත් මේ වාර්තාවල අවධානය යොමු කරලා තිබෙනවා. තුන්වෙනි කරුණ තමයි ඔහොම සඳහන් කරන හැටියට ඒ උපාසාතිකයේ තියෙන හැටියට ඔහුට තිබෙන්නේ Bachelor of Laws with Honours Class 3 උපාධියක්. තුන්වෙනි පන්තියේ උපාධියක් තමයි ඔහුට තිබෙන්නේ. ඒ මට්ටමේ උපාධියක් අරගෙන ක්ලාස් 3 එකක් අරගෙන එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලවලට ඇතුළත් වෙන්න බැහැ කියන එකත් වාර්තා වෙලා තිබෙනවා. මීට අදාළව මේ තිබෙන වාර්තා The Mystery of Namas Law Degree, No Degree Certificate in Namas Law College File Admission Breaches Entry Rules ඇතුළු ලේඛන ගණනාවක් තිබෙනවා. මම මේ සියල්ල සභාගත කරනවා. මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ලංචකෙන් පස්සේ අර සුපුරුදු පරිදි ඇවිල්ලා මේ ගැන පැහැදිලි කිරීමක් කරයි කියලා. වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සභාගත කළ ලේඛනවල තිබුණේ මොනවද? දී එක්සැමිනර් වෙබ් අඩවියට නිර්මලා කන්නංගර සම්පාදනය කළ ගවේෂණාත්මක ලිපියක් සහ තවත් තොරතුරු ඇතුළත්ව තිබුණා. මේ ලේඛනවලින් ප්‍රශ්න මතු කරන කරුණු මොනවද? නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2009 නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ඉදිරිපත් කළ උපාධි සහතික පිළිබඳ ඇති ගැටලුව. නීති විද්‍යාලයට ඇතුළු වීම සඳහා ප්‍රවේශ විභාගයේ සමත් වීම හෝ නීති විද්‍යාලය පිළිගත් විශ්වවිද්‍යාලයක අදාළ උපාධියක් තිබිය යුතුයි. නාමල් රාජපක්ෂ ප්‍රවේශ විභාගය මගහැර නීති විද්‍යාලයට ඇතුළත් වී තිබුණේ සිටි යුනිවර්සිටි ලන්ඩන් මගින් නීතිවේදී උපාධිය ලබාගත් බවට වන සහතිකයකින්. 2009 සැප්තැම්බර් 15 දා නාමල් රාජපක්ෂ LLB උපාධිය ලබාගත් බව සහතිකයේ සඳහන්. සිටි යුනිවර්සිටි ලන්ඩන් උපකුලපති මැල්කම් ගිල්ලිස්, LLB වැඩසටහනේ අධ්‍යක්ෂ ක්ලෙයර් ඩිටෑන් සහ ලේඛකාධිකාරී ඊමෝන් මාටින්ගේ අත්සන් සහතිකය ඇතුළත්. 2009 සැප්තැම්බර් 15 සහතිකයට අත්සන් කළ බව සඳහන් වන උපකුලපති මැල්කම් ගිල්ලිස් 2009 වසරේ ජූලි 23 වනදා සිටි යුනිවර්සිටි ලන්ඩන්හි උපකුලපති ධුරයෙන් ඉල්ලා අස්වූ අයෙක්. ඔහු දැන් කැන්බරා නුවර ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටිහි මහාචාර්යවරයෙක්. මැල්කම් ගිල්ලිස් මහාචාර්යවරයාගේ ප්‍රතිචාරයට අනුව ඉල්ලා අස්වීමෙන් පසුව සිය අත්සන දරන කිසිදු සහතිකයක් පිළිබඳව දැනුමක් ඔහුට නැහැ. සිටි යුනිවර්සිටි ලන්ඩන් දැක්වූ ප්‍රතිචාරයට අනුව 2009 ජුලි මාසයෙන් පසුව සහතික නිකුත් කර ඇත්තේ උපකුලපති ජුලියස් වේන්බර්ග්ගේ අත්සනින්. වෛද්‍ය නලින්ද ජයතිස්ස සභාගත කළ ලේඛනවල ඇතුළත් තවත් කරුණු තිබේද? නීති විද්‍යාලයට නාමල් රාජපක්ෂ ඇතුළු වීමේ ක්‍රියාවලියට අදාළවත් ගැටලු කිහිපයක් 2009 සැප්තැම්බර් 15 ලන්ඩන් සිටි යුනිවර්සිටි උපාධි සහතිකය මත නාමල් රාජපක්ෂ 2009 සැප්තැම්බර් 25 නීති විද්‍යාලයට අයදුම් කර තිබෙනවා.
එම දිනේම ඔහුගේ අයදුම් පත පිළිගෙන සිසුවෙකු ලෙස ලියාපදිංචි කිරීමත් විශේෂත්වයක්. නමුත් නීති විද්‍යාලය විසින් ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලය පිළිගෙන ඇත්තේ 2009 ඔක්තෝබර් 15. නාමල් රාජපක්ෂ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවකට අයදුම් කළ අවස්ථාවේ සිටි යුනිවර්සිටි ලන්ඩන් උපාධි සහතිකය සත්‍යාපනය නොකිරීමත් විශේෂ සිද්ධියක්. තවත් කරුණු රැසක් හෙළිවන මේ ලේඛනවලින් මතුවන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. නාමල් රාජපක්ෂ සිටි යුනිවර්සිටි ලන්ඩන් වෙතින් LLB උපාධිය සම්පූර්ණ කළ බවට ඉදිරිපත් කළ සහතිකය නිවැරදි එකක්ද? ඔහු සත්‍ය ලෙසම එම උපාධිය සම්පූර්ණ කර තිබේද? ශ්‍රී ලංකා නීති විද්‍යාලය නාමල් රාජපක්ෂගේ අයදුම්පත ඉදිරිපත්වීමෙන් පසුව සිටි යුනිවර්සිටි උපාධිය පිළිගැනීම ක්‍රමවේදයට අනුව නිවැරදිද?